කුට පවා නැතමා වරදක් කෙරුවේ ඒත් පුරුවේ කරුමෙද මේ පළ දුන්නේ දිනෝ දහක් ඉදිරි පිට දිමා නිරුවත් කොට දමලා මගේ පපුවට වෙඩි තිව්වේ මොකද දෙයනේ මාමේ මගේ කරාබු දෙක අම්මට ගෙනිහිල්ලා දෙන්න ලොකු දුව අද නොයන ගමන් ගියා කියන්න කරාබු දෙක අම්මට දී නංගිට දෙන්නයි කියන්න කොහොමද වෙඩි තිව්වේ කියා කියන්නට එපා එකපාරින් මැරෙන්න මට ඇයි මාමේ වෙඩි නොතිව්වේ තවමත් පණ ඇතේ කියලා ගිහින් කියන්න මගේ කරුමේ පළ දෙන විට දෙවියොත් මොනවද කරන්නේ කිරි විහෙරට වඳින්න අත උත්සන්නට බෑ දහම් පාසලේ ළමයින් ප්‍රේමක් කාකෝ කියලා ඇහුවොත් මේ වෙච්ච ඒව එපා කියන්න පැදුරු ආනේ පැදුරක් යට හංගලා ඇති පුංචි කැටේ පොඩි මල්ලිට ඒකත් නරගන්න කියන්න පැදු අම්මා බුදු වේවා මගේ කරුමය නිම වේවා ඉතින් මාමේ මාමට දුන් වැඩේ කරන්න මගේ කරුමය ඉවර වුණා දෛවය මට උරන වුණා අම්මගේ දෙක කුල් වඳින්න ඉඩ නෑ අම්මේ මගේ කරුමය ඉවර වුණා දෛවය මට උරන වුණා අම්මගේ දෙක කුල් වඳින්න ඉඩ නෑ අම්මේ හාමුදුරුවනේ වතුර බෝතල් 3ක් මේ ඒකේ ලැබුවා අම්මට දෙන්න කියාපු කරාබු දෙක මං ගලවලා ඉනේ ගහගත්තා ආයිමත් ඈ මගෙන් වතුර ඉල්ලුවා මං වතුර දීලා කඳුරට ගිහින් කිව්වා ප්‍රේමවතිය මැරිලා නෑ මට වලලන්න බෑ කියලා අනේ හාමුදුරුවනේ එතකොට එක සෙබලෙක් ඇවිත් වල ළඟටම ඇවිත් ප්‍රේමවතියගේ ඔළුවටම වෙඩි තිබ්බා ඊට පස්සේ ඒ කෙල්ල සදහට මැස් පියාගත්තා මල සිරුර වලට දාලා ඊට උඩින් එයාගේම ඇඳුම් වලින් නිර්වත වහලා මම සම්පූර්ණ කළා වැඩි අනේ පණ යන මොහොතේ වතුර ඉල්ලපු ප්‍රේමවතිය මනම් පෙරේට ලැබුණේ මොනවද අසරණ කෙල්ලකට මෙහෙම වෙඩි තිබ්බත් පාර මැද්දේ තවමත් කන් වලට ඇසෙයි තුවක් කුවෙන් නැගූ සද්දේ බලා සිටිය කොයි කාගෙත් කඳුලින් දෙනුවන තෙමුවා නිරුවත් මල සිරුර එදා කඳ උරු ළඟ වල දැමුවා දුදිනන් තන දඩයම කළ පසු කඳ උර තුලට ආව මිතුරන් දෙදෙනෙකු සිටියා ඔවුන්ට ලොකු කමද පෑවා ඕවා ඔහොම තමයි ඉතින් ගණන් ගන්න ඕනේ නෑනේ සිල් අරගෙන බන කියමින් හමුදාවක ඉන්න බෑනේ තුන්දෙනාම වාඩි වෙලා ඇඟපත රත් වෙන බීමට මොනවද දන්නවද තිබුණේ එදා දවල් බත් කෑමට මසුයි හරක් මසුයි මේසේ දැක ගන්න ලැබුණ කඳ දෙවිඳුගේ වාහනයත් එදා දවල් උයලා තිබුණා උයා තිබුණු මොනර මසෙන් බඩකට පුරවා ගත්තයි බොරුවක් හැම නෙමෙයි මේක ආන් ඉන්න එක තිත්තයි
කඳ දෙවියනි හැම විට දුක් විඳින අයට සෙනේ පෑව දිව සවනට ඇහුනේ නැද්ද ප්‍රේමවතිගේ අඳෝනාව ඉරි බෙහෙරට උඩින් ඇගේ අම්මගේ කඳු ලැලි පිරේවි මැණික් ගඟේ වතුර පවා උණුලේ පාටට හැරේවි තමා කිලිටි නොකරන්නයි තරුණිය පායුග වැන්දේ තවමත් නේ කන්න ලව්ව ඇහෙනවා වැඩි හිටි කන්දේ තමා කිලිටි නොකරන්නයි තරුණිය පායුග වැන්දේ තවමත් නේ කන්න ලව්ව ඇහෙනවා වැඩි හිටි කන්දේ තවදුරටත් ඇලඩින් මෙන්න මෙහෙම සාක්ෂි දුන්නා. මම කරාබු දෙක දෙන්න ප්‍රේමවතීගේ ගෙදරට ගියා හාමුදුරුවනේ. අම්මත් නංගිලාත් මල්ලිලාත් ඒ වෙලාවේ ගෙදර හිටියේ. ගේ ඉස්සරහ අඹ ගහයටට වෙලා වාඩි වෙලා. අම්මා බොහෝම දුක් මුසුව කල්පනා කරමින් හිටියා. මං කරාබු දෙක ඇයට දුන්නා. ඈ ඒක අතට ගත්තේ නෑ හාමුදුරුවනේ. දරුවා නැතුව කරාබු දෙකෙන් වැඩක් නෑ කියලා අම්මා මොර දීලා අඬන්න පටන් ගත්තා. අප්‍රේල් මාසයේ 24 වන දින කොළඹ අතිගරණ වෛද්‍ය නිලධාරී චන්ද්‍රා අමරසේකර මහතා මෛත්‍රාත් නියෝගෙන් මලසිරුර යලි ගොඩගත්තා. හදවත රිදුනා කුලමින්නාදී කරනයේ දොස්තර ඇසුවා වල දෙමු තන ගැන විස්තර පොලිසියේ නිලධාරින් ආවා මිනිවල හාරන වැඩ ඇරඹුවා පැත්තක ඉන්නේ කොහොමද මේ දුක ඉවසාගන්නේ මිය යන විට අසලය උන්නේ ඇලඩින් පමණයි තොරතුරු දන්නේ